අද අප දිනේදී සාකච්ඡාවට මම කළ යුතුවන් අතර ඒ සඳහා වඩාත් සාර්ථක මොකේවල් තෝරා ගැනීමටද අපි යෝජනා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ පවුලේ තුන් දෙනෙක්ම දුක්කල හා මැතිසාර පිළිබඳ ජාතික අධිකාරියක් සමග රට තුළ දුක්කල භාවිතය අවම කිරීම සඳහා විශාල කාර්යභාරයක් පසුගිය වසර කිහිපය තුළ අප විසින් සිදු කරනු ලැබුණා. මම හැමදාම සඳහන් කරන්නේ මම දැන් පොත් මේක සඳහන් වෙයි. මේ විශේෂයෙන්ම මේ අවුරුද්ද තුළදී සඳහන් කළ යුතු කිහිප දෙයක් තියෙනවා. අමුතුමයි දැන් මේ ගැන හොඳට මේ කතා කරයි. විශේෂයෙන් මේ අපිට මේ නීති සම්පාදනය හා ඒ අනුමැතිය ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් ගැන මම හිතන්නේ වෙන නැති විදිහට කරන්න විදියක් නැහැ. අපේ ගරු ජනාධිපතිතුමයිගේ මේ උත්සාහය වුණොත් තමයි මේක කරගන්න පුළුවන් වුණේ. මම හිතන්නේ ඉතාමත් ශීඝ්‍රයෙන් සමහර රටවල අවුරුදු ගණන් කරන්න ගිය දේවල් ජනාධිපතිතුමාගේ හා අමාත්‍යතුමාගේ මේ නියෝජනය යටතේ අපිට මාස 3-4 කරගන්න පුළුවන් වුණා. දැන් එකක් මම සඳහන් කරන්න අපිට දැන් අනුමැතිය තියෙනවා. දැන් පාර්ලිමේන්තු නගර නීතියක් වශයෙන් දෙපාර්තමේන්තු යෝජනාවක් තියෙනවා. යාර 100ක් ඉස්කෝලේක යාර 100ක් වටේට දුම්කල සම්බන්ධ ද්‍රව්‍ය 20000 වෙළඳාම් කිරීමට බැරි විදිහට නීතියක් ගෙනෙන්න මේ සූදානම් කරලා තියෙනවා. දෙවෙනිව මේක ඉස්ලාම් පටන් ගත්ත ඕස්ට්‍රේලියාවේ නමුත් රටවල් 17ක 18ක නොයෙක් අරගල කරනවා මේ තත්ත්වකාරී රටවල් වල විශේෂයෙන්ම අවරණ අසුරුම් නැත්නම් සරල ඇසුරුම් කියන ඉංග්‍රීසියෙන් කියන ප්ලේන් පැකේජින් කියන ඒ තත්ත්වයට රටවල් අවුරුදු 2-3ක් ධර්මමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාට පිළිගැන්වීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂ නායක අනිල් සමරනායක මැතිතුමාට.
කිරීමට පිළිගැනීමටයි මේ දැන් ආරම්භ ගන්ධ පිළිගන්න අතරතුර ඉතාමත් මෙහෙයන බොහොම තාක්ෂණික කලාසාහිත්‍ය හමුසුකල බොහොම අපූර්ව ලෙස ඉදක්වන ග්‍රන්ථයක් ලෙස මේ හඳුන්වන්නට පුළුවන්. ඔබ සියලු සියලුනාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මෙම ස්ථානයේ සිට වී යන විට එම ග්‍රන්ථය ඔබට නිමිති ග්‍රන්ථය $1.3 ट्रिलियन ट्रिलियन $1.3 ඒ වගේම ලෝකයේ ආණ්ඩු ආදායම් ලබන දුම්කොළ සමාගම් වල විකිණීමෙන් බදු ගහලා ඩොලර් බිලියන 249 මේ 2016 ලෝක